අද 2026 7:30. ඉතින් මට හිතුණා අද මම ගන්න ට්‍රේඩ් එකේ බ්‍රේක්ඩවුන් වීඩියෝ එකක් අරගෙන එන්න. මම මේ ට්‍රේඩ් එකට එන්ටර් වුණේ කොහොමද කියලා ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. මුලින්ම අපි බලමු ට්‍රේඩ් එක රන් වෙච්ච විදිය. හරි අද මම මාකට් එකට ආවේ ලන්ඩන් සෙෂන් එකේ ස්ටාර්ට් එකේ මම මුලින් ආපු ගමන් ඩේලි බයස් එක බැලුවා. මුලින්ම 1 day time frame එකේ අපිට පේනවා මෙතන ඩේලි FVG එකට රියැක්ට් කරලා තමයි මාකට් එක එන්නේ. මම ට්‍රේඩ් එකට එන්ටර් වෙද්දී මාකට් එක තිබ්බේ මේ හරිය වගේ. එතකොට ප්‍රීවියස් ඩේ හයි එක ගනී කියලා මට මම මගේ බයස් එක තිබ්බේ ප්‍රීවියස් ඩේ හයි එකට. එතකොට මට බුලිෂ් බයස් එකක් තමයි තිබ්බේ. ඊට පස්සේ මම මෙහෙමම ස්විච් වෙනවා 1 hour time frame එකට. 1 hour එකේ ඔයාලට පේනවා මෙතන daily FVG එකෙන් IFVG එකක් හදලා තියෙනවා. එතන IFVG එකට රියැක්ට් කරලා මෙතනින් order flow leg එකක් හදලා තියෙනවා උඩට. ඊට පස්සේ 1 hour වල මෙතන FVG එකක් තිබ්බා. ඊට පස්සේ මාකට් එක මට හිතුණා මේකට රියැක්ට් කරලා මෙතන හයි එකට යයි කියලා. මෙතන හයි එක තමයි මගේ ටාගට් එක උනේ. ඊට ලන්ඩන් සෙෂන් එකේ මට හිතුණා සිල්වර් බුලට් ටයිම් එකේ මෙතන ප්‍රීවියස් 1 hour කැන්ඩල් එකේ ලෝ එක ගනී කියලා. මාකට් එකේ ලෝ එක ගත්තේ නැහැ. මොකද ඒ වෙද්දිත් මාකට් එක 50% ඇවිල්ලා තිබ්බේ මේ ලෙග් එකේ. මෙතනින් මට කම්පර්මේෂන් දුන්නොතින් මම ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා කියලා තමයි හිටියේ. හරි ඊට පස්සේ 1 hour වලින් මම කෙලින්ම 5 minute වලට ස්විච් වුණා. 5 minute වල මෙතන ආය IFVG එකක් දීලා තිබ්බා. ඊට පස්සේ මෙතන ස්වින් ලෝ එක බ්‍රේක් කරන්න නැතුව මෙතනින් මාකට් එක තව BOS එකක් දුන්නා. තව ලෙග් එකක් උඩට හදාගෙන. තව EUR එක මෙයා මෙතන SMT හදලා තිබ්බා. ඊට පස්සේ මම මෙතනින් ට්‍රේඩ් එකට එන්ටර් වුණා. ඊට පස්සේ ප්‍රෙඩික්ට් කරා වගේම මාකට් එක අපේ ඩ්‍රෝන් ලික්විඩිටි වලට මූව් වුණා.